කොහොමද ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් 2025 අවුරුද්දට මම ගේන පළවෙනි වීඩියෝ එක නිසා මුලින්ම මං කියන්නම් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට. ඉතින් අවුරුද්ද පටන් ගනිද්දිම මට හිතුණා මම ඉස්සෙල්ලම කරපු දේ ඔයාලා එක්ක බෙදා ගන්න. ජර්නලින් කිව්වහම අද ගොඩාක් දෙනෙක් දන්න දෙයක්. ඒක නොදන්න කෙනෙක් නැති තරම්. ඒක නොකරන කෙනෙක් නැති තරම්. ගොඩාක් ගෑනු ළමයි අතර වගේම මම දැකලා තියෙනවා පිරිමි ළමයි අතර ටිකක් ප්‍රසිද්ධ දෙයක් තමයි මේ ජර්නලින් කියන්නේ. ඉතින් මමත් මුලින්ම කරේ 2025ට මගේ ජර්නල් බුක් එක රෙඩි කරගත්තු එක. මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ මම කොහොමද ඒ දේ කරගත්තේ කියලා. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම. ඉතින් මම මේකට ගත්තේ B5 size එකේ පොතක්. සාමාන්‍ය අපි ලියන පොතක්. ඒ වගේම මට අවශ්‍ය විදියට මාසෙන් මාසෙට මම ගන්න තීම් එක අනුව මම print out ටිකක් මේ විදියට ගත්තා. කැලෙන්ඩර් එකක් print කරලා ගත්තා. ඒ වගේම මට අවශ්‍ය විදියට මම කරන්න plan කරන් ඉන්න විදියට අවශ්‍ය දේවල් ටික මම print කරලා ගත්තා. ඇත්තටම මම stickers වලට එහෙම වෙනම වියදම් කරන්න හිතුවේ නෑ. clip art වගේ අපිට Google search කරාම ගන්න පුළුවන්. ඒවා අරගෙන මම print out ටිකක් ගත්තා. ඒ චූටි පින්තූර පාට කරලා අරගෙන තමයි මම පොත ලස්සන කරගන්න හිතන් ඉන්නේ. ඉතින් ඒක අර වෙනසක්. ස්ටිකර් එකක් නිකම්ම ගලවලා අලවනවට වැඩිය මම මේ දකින විදියට ඒක වෙනසක්. ඉතින් ඒකයි මම ඒ විදියට print out ටිකක් අරගත්තේ. වෙළඳ පොලෙත් අපිට ජර්නල් වලටම වෙන්වුණු පොත් දැන් මිලදී ගන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම හදපු පොතකට යනවට වැඩිය තමන් අතින්ම තමන්ගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරනකොට ඇත්තටම අපිටත් සතුටුයි වගේම ඒ දේ දකින වාරයක් පාසා අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ හැකියාව වැඩි දියුණු වෙනවා වගේම අපේ මනසටත් සුවදායි හැඟීමක් ඒකෙන් ලං කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන් කියලා යන්න. ඉතින් මම මේ විදියට මගේ ජර්නල් බුක් එකේ කැලෙන්ඩර් එක නිර්මාණය කරගන්න තමයි හදන්නේ. කැලෙන්ඩර් ටිකක් මම ඒත් print out ගත්තේ. මේක මම දැන් අතින් ලියලා මේ විදියට කපාගෙන පොතේ අලවන්න තමයි ලෑස්ති වෙන්නේ. මම කැලෙන්ඩර් කියලා මේ විදියට ලියලා අලවන්න හිතුවේ මේක පොතේ පිටුවේ ලිව්වොත් ඒක විනිවිද පේන්න බලනවා. එහා පිටුවට පේන්න බලනවා. මොකද මම ගත්තේ සාමාන්‍ය පොතක් මේකට. ඉතින් ඒකේ පිටු චුට්ටක් තුනීනේ. අපි ජර්නල් වලට පොතක් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාලා ටිකක් පිටු ඝනකමින් තියෙන පොතක් තෝරගන්න. මොකද ඒවට ගැලපෙන්නේ වගේ පොත්. නමුත් මට හිතුණා මෙහෙම කරන එකෙන් පොතටත් ඒ පිටුවටත් ටිකක් වෙනස් ලස්සනක් එකතු වෙනවත් කියලා. ඉතින් හැම පේජ් එකකටම වගේ මම මේක පාවිච්චි කරනවා කියලා හිතුවා. ඔන්න මම කපාගෙන ඉවරයි. දැන් මේක මම මගේ කැලෙන්ඩර් එක හදන්න ඉන්න පිටුවේ අලව ගන්න තමයි හදන්නේ. ඉතින් මම කැලෙන්ඩර් කියන නම අලවලා පොත ටිකක් වහලා තිබ්බා. දැන් අපි බලමු ඒක ඇලවිලක් තියෙන්නේ. මම දැන් හදන්නේ කැලෙන්ඩර් පේජ් එක ලස්සන කරගන්න. මේ තියෙන්නේ මම කැලෙන්ඩර් එක ලස්සන කරගන්න මම print out ගත්තයි කිව්ව ටික. ඒවා ටික මම වෙන වෙනම කපා ගත්තා. කපාගෙන දැන් මම මේ හදන්නේ ඒක තවත් කොලයක අලවන්න.
මට හිතුණා ඒ විදිය ලස්සනයි කියලා. ඉතින් අර අපි දෙයක් කරනකොට අපිට හිතෙනවනේ මේ දේ මෙතෙන්ට ආවොත් ලස්සනයි, මෙහෙම කරොත් තවත් පුංචි ලස්සනක් එකතු කරගන්න පුළුවන් කියලා. අන්න ඒ නිර්මාණශීලීත්වය ඕනම කෙනෙක් තුළ හැංගිලා තියෙන නිර්මාණශීලීත්වය මේ වගේ දෙයකින් එළියට ගන්න පුළුවන් කියලා මං හිතනවා. අපිට කාලය තමා අඩුම. ඉතින් ඔයාලා දන්නවා මමත් ලියන කෙනෙක්. මටත් හරිම අඩු කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් ඒ වුණාට මම අනිවාර්යෙන් පුංචිම හරි කාලයක් වෙන් කරගන්නවා. කාර්ය බහුලත්වය අස්සේ පුංචි විරාමයක් මේ දේවල් වෙනුවෙන් වෙන් කරද්දී ඒක මනසට ගේන්නේ වෙනස්ම නිදහසක්. ඉතින් කියනවට චූටි වෙලාවක් එහෙම වෙනස් දෙයකට යොමු කරලා බලන්නකෝ. ඔයාගේ ඇතුලේ මෙච්චර දේවල් දන්න, මෙච්චර හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා ඔයාටම හිතෙයි. ඉතින් කැලෙන්ඩර් එක මම මේ විදියට ලෑස්ති කරගන්න අතරේ මම මේ පොතට දාන්න ඉන්න පිටු ගැන චුට්ටක් කියන්න. ඉතින් අපි කඩෙන් ගන්න ජර්නල් පොතකයි අපි හදන පොතකයි ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි කරන රැකියාව, අපි ජීවත් වෙන විදිය, අපි එකිනෙකාට ගොඩක් වෙනස්. උදාහරණයක් විදියට මම මේ පොතට පිටුවක් එකතු කරන්න ඉන්නවා මම කියවන පොත් ගැන. ඒ වගේම මම බලන මූවීස් ගැන මම පිටු කිහිපයක් එකතු කරන්න හිතන් ඉන්නවා. ඒ දේවල් මට අවශ්‍ය වුණාට ඔයාගේ ජර්නලින් වලට අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. මොකද මම පොත් කියෙව්වට ඔයා පොත් නොකියවන කෙනෙක් වෙන්න පුළුවන්. මම මූවීස් බැලුවට ඔයා මූවීස් නොබලන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සමහර විට මම රැකියාවක් කළාට ඔයා ස්ටඩි කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා මේ පොත කඩෙන් මිලදී ගන්නවටත් වැඩිය අපි අපිටම හදාගන්නව නම් තමයි වැදගත් කියලා මම හිතන්නේ. එතකොට පුළුවන් අපිට අත්‍යවශ්‍යම පිටු විතරක් මේ පොතට එකතු කරගන්න. ජර්නල් බුක් වලත් එක එක වර්ග තියෙනවා. ජර්නලින් කරනකොට ඒක ප්‍රභේද කීපයකට බෙදෙනවා. මම දන්න තරමින්. ඉතින් මම දන්න දේ තමයි ඔයාලා එක්ක බෙදාගන්නේ. ඉතින් ඒ අතරින් මම මේ තෝරගෙන මම මේ කරන්නේ බුලට් ජර්නල්. ජර්නලින් කියන්නේ ඇත්තටම මම හිතන විදියට ජීවිතයට ගොඩාක් වැදගත් වෙන දෙයක්. ඉතින් අවුරුද්දක් ලබනකොට අපි හැමෝටම තියෙනවනේ බලාපොරොත්තු. මේ දේවල් ඉෂ්ට කරගන්න ඕනේ. අනිවාර්යෙන් මේ අවුරුද්ද තුල මෙතෙන්ට යන්න ඕනේ. මේ පොත් කියවන්න ඕනේ. මේ මූවීස් ටික බලන්න ඕනේ. ඉතින් මේ දේවල් මට අදාළව මම කියන්නේ. ඉතින් ඔයාලගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපිට ක්‍රමානුකූලව හරි විදියට පිළිවෙලට කරගන්න පුළුවන් මේ වගේ පොතක් අපිට පාවිච්චි කරන එකෙන්. ඉතින් මේක නිකරුණේ කාලය වැය කිරීමක් කියලා මම කීයටවත් හිතන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම මේ පුරුද්දක් කරගත්තොත් ජීවිතේට මේ දේ ගොඩාක් වැදගත් වෙනවා. කැලෙන්ඩර්ස් ටික මම මේ විදියට මේ පිටු දෙකේ අලවගත්තා. දැන් මම හිතපු විදියටම මම බලාපොරොත්තු වුණු විදියටම හරි ලස්සනට මේ පිටු දෙක හැඩවුණා. අපිට විවේකයක් එහෙමත් නැත්නම් නිදහසක් ලැබුණහම අපි ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? අපේ හිත වගේම මනස සතුටු වෙන දෙයක්නේ. ඉතින් මේ ජර්නලින් කියන්නේ ඒ වගේ දෙයක් තමයි. මම දකින විදියට මේ ජර්නලින් කියන්නේ හිත නිවන හරි ලස්සන කලාවක්. මේ තියෙන්නේ මගේ කැලෙන්ඩර් පිටුවේ අන්තිම පෙනුම. ඒක මං හිතුවට වැඩිය ලස්සනට ඇවිත් තිබුණා. දැන් මම ඊළඟ පිටුව හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද්ද කියලා බලමුකෝ අපි ඊළඟ පිටුව. ඔන්න මේකටත් මම print out වලින්ම කපාගත්තු පොඩි හා පැංචෙක් තමයි හැඩ කරන්න ගන්නෙ. මේ අවුරුද්දේදී මට තියෙන goals වෙනුවෙන් තමයි මම මේ පිටුව වෙන් කරගන්නේ.
ඔයත් ජර්නලින් කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝම දන්නවා මම ලියන කෙනෙක්. ඉතින් මගේ නවකතා කියවන අයත් මේ channel එකේ මම එකතු වෙලා ඉන්නවා ඇති. ඉතින් ඒ අයටත් ගොඩක් ස්තුතියි වගේම මගේ channel එකට අලුතෙන් එකතු වුණ ඔයාලා හැමෝමත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි කැමති පැති එකක් නෙමෙයි කිහිපයක් තියෙනවානේ. පාට කරන එක, ජර්නලින් කරන එක, ක්‍රාෆ්ටිං වැඩ, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම බැලන්ස් කරගෙන මම ඔයාලා එක බෙදා ගන්න මේ channel එකෙන් ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා අලුත් අයට වගේම දැනට මගේ ලියන channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලටත් මේ channel එකත් subscribe කරලා ආදරෙන් එකතු වෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණාද කියලා දැනගන්න මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කියන එක ආයෙම මතක් කරනවා.